අයිබෝවන් තෙඹුකොළ කාලා තියෙනවද? ගුණ දන්නවද? රෝග රසකට ගුණ තෙඹුකොළ ගැන කතා කරන්න සහ රසවත් තෙඹුකොළ සම්බෝලය හදන්නයි අපි සූදානම් වන්නේ ගමේ රසට. විශේෂයෙන්ම තෙඹුකොළ කියන්නේ ඉඟුරු පවුලට අයත් ශාකයක්. ඉතා අතීතයේ සිටම අපේ ගම්වල හේන්වල වගා වුණු ශාකයක්. විශේෂයෙන්ම තෙත සහිත පොළවේ අහිරෙලි අඩුව එහෙම නැත්නම් අපි කියන්නේ වදුලේ උඩට වගා වෙන ශාකයක් මේක. ගෙවල් වල පෝච්චි වල විසිතුරු මලක් විදියට මල් වගාවක් විදියට කරනවා. විශේෂයෙන්ම තෙඹුකොළ ගුණ අපි ආහාරට ගන්න ඕනේ. මේක දැනගෙන අපි ගන්න ඕනේ. මේක අපිට හදන්න පුළුවන් තෙඹුකොළ සම්බෝලේ ව්‍යංජන හදන්න පුළුවන්. ඒ වගේම අල ව්‍යංජන හදන්න පුළුවන්. සලාද හදන්න පුළුවන්. විවිධ ක්‍රම වලට අපි මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතාම වටිනා ශාකයක්. රෝග රසකට ඉතාමත් ගුණයි. නමුත් සමහර අවස්ථාවලදී යම් යම් අයට අගුණයි. අපි මේ වීඩියෝ එක පුරාට කතා කරන මේකේ තියෙන ගුණ අගුණ තෙඹුකොළ කාපුවාම අපිට පාලනය කරගන්න සූප කරගන්න පුළුවන් රෝග පිළිබඳව. ඒ අතුරුතර අපි ආරාධනා කරබට තෙඹු සම්බෝලේ හදන විදිය අපි වීඩියෝ එක පෙන්වන එක නරඹන්න කියලා. මේ විදිහට අපි ගන්නද කලමනා ටික තෙඹුකොළ ඒ වගේම පොල් සාමාන්‍ය ප්‍රමාණයක් ගාලා සම්බෝලේට ඇත ප්‍රමාණයට උඹල කඩ ගන්නවා, රතු ලුණු ගන්නවා. ඒ වගේ මේ තියෙන හොඳට කුඩු කරගත් උඹල කඩ ගන්න. එතකොට තමයි රස මේ සම්බෝලේ දෙහි ගෙඩියක් ගන්නවා, දෙහි පෑවක් තිබ්බන ප්‍රමාණවත් අම්මිරිස් ගන්නවා, රතු ලුණු ගන්නවා. ඊට අමතරව ලුණු කුඩු සහ ගම්මිරිස් කුඩු මේ සැදි බායක් විතර අපි ගන්නවා. කතා කරමු අපි මේකේ වීඩියෝ එක නරඹන ගමන් මේකේ තියෙන යහපත් පැත්ත ඒ වගේම ගුණ රෝග සඳහා අපිට මේක බලපාන්නේ කොහොමද කියලා. අද සමාජයේ වැඩියෙන්ම දක්න ලැබෙන රෝග තත්ත්වයක් තමයි දියවැඩියා රෝග තත්ත්වය සහ කොලෙස්ටරෝල් රෝග තත්ත්වය. දියවැඩියාවට ඉතාමත් ගුණයි. දියවැඩියාව වැට බඳිනවා කියලා අපි අතීතයේ සිටම සිංහල වෙදකමේ ඒ වුණ ආයුර්වේදයේ සඳහන් වෙනවා. ඉතාමත් නිවැරදි හොඳින් සීනි පාලනය කරනවා. දියවැඩියා රෝගය පාලනය කරනවා. ඒ වගේම කොලෙස්ටරෝල් තිබෙන අයට කොලෙස්ටරෝල් අඩු කර ගැනීම සඳහා තෙඹුකොළ පාවිච්චි කරන්න පුළුවන්. ඉතාම රසවත් ව්‍යංජනයක් විදිහට සම්බෝලයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම සමේ රෝග සඳහා ඉතාමත් ගුණයි. ඒ වගේම දැවිල්ල සහ වේදනාව අඩු කරනවා. හරි. අපි තව තියෙනවා මේකේ රෝග ගණනාවකට ගුණයි කතා කරන වීඩියෝ එක අතරතුර අපි රතුරුන් ටික කපා ගන්නවා. ඉතාම සියුම්ව රතුරුන් ටික කපා ගන්න. චූටිය සියුම්ව කපා ගන්න. සාමාන්‍යයෙන් අපි වෙනදා හදන කොළ සලාදයක් සම්බෝලයක් වගේ නෙමෙයි. මේක ඉතාම හොඳට සියුම්ව කපා ගන්න. එතකොට තමයි මේකේ රසය එන්නේ. ඊළඟට අපි කතා කරනවා අක්මා රෝග සඳහා ඉතාම ගුණයි. ඒ වගේම ප්‍රතිසත්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වයට යහපත් බලපෑම් ඇති කරනවා. ඇති කළ ප්‍රතිසත්තිකරණ පද්ධතිය සුව කරන ප්‍රතිසත්තිකරණ පද්ධතිය සංවර්ධනය කරන බලපානවා. ඒ වගේම ආහාර දිරවීම පහසු කරනවා. ඒ වගේම ගෑස්ට්‍රයිටිස් තියෙන අයට ඉතාම ගුණදායකයි තෙඹු ව්‍යංජනේ. ඒ වගේම තෙඹුකොළ අල ඒ වගේම තෙඹුකොළ සම්බෝලේ අප්‍රමිතතාවයේ ගෑස්ට්‍රයිටිස් තියෙන කට්ටිය ඉතාම හොඳයි. ඒ වගේම කුඩා ළමයාගේ සිට වැඩිහිටියා දක්වා පන් රෝග සඳහා ඉතාමත් ගුණදායකයි. අපි අම්මිරිස් කරල් ටිකත් කපා ගන්න මේ විදිහට ඒ ටිකත් ඇහැට පේන නොපෙනෙන මට්ටමට චූටියට හීනියට කපා ගන්න. එතකොට තමයි තෙඹුකොළ සම්බෝලේ රස. හැමෝම අහනවා මේ තෙඹුකොළ සලාදයක් හදන්න තෙඹුකොළ ශාකේ හරියට වීඩියෝ පෙන්වන්න කියලා. ඒ නිසා තමයි අපි වෙලා අරගෙන මේක පහසුවෙන් පෙන්වන්නේ. එක තප්පරයක්වත් ස්කිප් නොකර බලන්න වටනා කාරණා කිහිපයක් අපි සාකච්ඡා කරන මේ වීඩියෝ එකේ. ඒ වගේම සමහරුන්ට මේ තෙඹුකොළ ආහාරට ගත්තම අගුණයි. විශේෂයෙන්ම කිරිදෙන මව්වරු තෙඹුකොළ ආහාරට ගන්නවා නම් වෛද්‍ය උපදෙස් අනිවාර්යෙන් පිළිපැදිය යුතුයි. වෛද්‍ය උපදෙස් මත පමණක් ලබා ගන්න. ඒ වගේම කිරිදෙන මව්වරුනුත් කුඩා දරුවන්ට තෙඹුකොළ ගන්නකොට පරිස්සමෙන් වෛද්‍ය උපදෙස් මත ගන්න. බොහෝ දුරට සීනි මට්ටම පහත ගිහිල්ලා වෙනත් සංකූලතා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම දිනපතාම තෙඹුකොළ ආහාරට ගන්න එපා. එතකොටත් උද්‍රිය සීනි මට්ටම සහ කොලෙස්ටරෝල් මට්ටම පහට යනවා. ඊට පස්සේ වෙනත් ප්‍රතිඵල වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා සයිඩ් ඉෆෙක්ට් තියෙනවා මේ ශාකේ. ඒ නිසා මේ දිනපතාම ගන්න සුදුසු නෑ කියලා මම නිර්දේශ කරනවා. නමුත් අපි නම් කුඩා කාලේ ඉඳන් මරන් තියෙනවා. පොඩි ළමයිට දුන්නත් ගැටලුවක් නෑ. කාට දුන්නත් කමන්නේ. හැබැයි දිනපතාම ගන්න එපා සීනි අඩු කරන්න, කොලෙස්ටරෝල් අඩු කරන්න කියලා. අධික ලෙස සීනි පහත බයිනවා. ඒ වගේ කොලෙස්ටරෝල් අඩු වෙනවා. ඒකත් සිරුරට සිදුවන අහිතකර බලපෑමක්. ඒ නිසා ඔබ දවසක් නැත්නම් සතිය දින කිහිපයක් පමණක් ආහාර ගන්න. තෙඹුකොළ ටික මේ විදිහට චූටියට හීනිවට ලියා ගන්නවා. ඉතාමත් හීනිවට ලියා ගන්න චූටියට. එතකොට තමයි රස. සමහරු කියනවා තෙඹුකොළ ශාකය විතරක් සම්බෝලේ සලාදේ හදලා කන්න බෑ කියලා. මාත් අපිට නම් එහෙම ගැටලුවක් නෑ. මේ විදිහට හදාගත්තාන් පස්සේ අර ඔබ කියන අමුතු රසය නැතු වෙනවා. පුදුම රසයක් එන්නේ හදලා බලන්න. හොඳට හීනිවට කුඩු කරගත් උඹල කඩ, හීනියට කපාගත් රතු ලුණු, හීනියට කපාගත් අම්මිරිස් එක්ක හීනියට කපාගත් තෙඹුකොළ ටික හොඳට එකතු කරලා සම්බෝලේ හදන්න. පොල් සහ
ගම්මිරිස් කුඩුයි ඒකට ඇඩ් කරගන්න. එතකොට තමයි ඒකේ රස එන්නේ. ලුණු තමන්ගේ රසක රුචිකත්වය අනුව ලුණු කුඩු එකතු කරගන්න. මේ විදිහට මේක හීනෙට ලියා ගන්නවා. ඒ අතරතුර අපි කතා කරන මේක ඉඟුරු කුලයට අයත් ශාකයක්. විශේෂයෙන්ම ලංකාවේ ඕනම ප්‍රදේශයක පහසුවෙන් වගා වෙනවා. විශේෂයෙන්ම සෙවන සහ තෙතමනේ සහිත තැන්වල හොඳට පහසුවෙන් වගාගෙන බොහෝ වෙලාවට පැල ලබා ගන්න අපහසුයි. හැබැයි පැලවුනොත් තාමත් වේගෙන් ශීඝ්‍රයෙන් බෝ වෙනවා. ඒ නිසා මේ හොඳ ශාකයක් මේක මම දැකලා තියෙනවා වර්තමානයේ නිවස් ඉදිරිපිට පෝච්චිල විසිතුරු ශාකයක් විදිහට මේකේ මල ලස්සනට පිපෙනින්ද පාවිච්චි කරන ඒ වගේ හොඳ පඳුරක් ගන්නවා පෝච්චිය ඇතුලේ. ඒ නිසා පාවිච්චි කරනවා. දිනකට දවසට කොලයක් දෙකක් කාලා ඔබේ සීනි මට්ටම පාලනය කරන කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරගන්න. අපි සූදානම් සම්බෝලය හදන්න මේ විදිහට චූටියට හීනෙට ලියාගත්ත කොළ සාමාන්‍ය අපි 10ක් විතර ගත්තාද 5 දිනක් විතර ඉන්න ගෙදර මේකට දාගන්නවා හීනෙට ලියාගත් හතුලුන් ටික හීනෙට ලියා හතුලුන් ටික දාලා අපි සූදානම් නික්කමන එකතු කරන්න. මේ තියෙන හීනෙට ලියාගත් අම්මිරිස් ටික තව ටිකක් අම්මිරිස් ටික හීනි වුණා නම් හොඳයි. ඒ නිසා තවත් හීනෙට ලියාගන්න. එතකොට තමයි රස ලොකු කෑලි අම්මිරිස් කෑලි තිබ්බ පොඩි බබාලට සැරයි. එකතු කරගන්න පොල් ටික එකතු කරගන්න. ඔබ සාමාන්‍ය සලාදයකට එකතු කරගන්න පොල් ප්‍රමාණය ප්‍රමාණවත්. ඊට පස්සේ එකතු කරලා මේ තියෙන උඹල කඩ අපි හීනියට අඹරගෙන තියෙන කුඩු කරගෙන තියෙන උඹල කඩ ටික මෙහෙම හීනියට කුඩු කරගෙන දාගත්තම තමයි රස ලොකු කෑලි හැපෙනවට වඩා මේ සම්බෝලේ පුරාවට මේ සලාදේ පුරාවට පැතිරලා තියෙනකොට රසයි. ලුණු කුඩු මේ සැන්දක් විතර එකතු කරගන්න. අපි මේ තියෙන කොළ ප්‍රමාණය සහ පොල් ප්‍රමාණය මත ඔබ රුචිකත්වය අනුව. ඊට පස්සේ අපි උදේට ගම්මිරිස් කුඩු තේ හැදි භාගයක් විතර ගම්මිරිස් කුඩු තේ හැදි භාගයක් විතර හරි රසයි මේකට. ඒ නිසා එකතු කරගන්න. දෙහි බෑවක දෙහි යුස අපි එකතු කරගෙන මේක සූදානම් වෙන්නේ හොඳින් කලවම් කරගන්න. මතක තියාගන්න තෙඹුකොළ දිනපතා ආහාරට ගැනීම සුදුසු නෑ. ඒ වගේම කිරිදෙන මව්වරුන්ට ගැබිනි මව්වරුන්ට ලබා ගනිද්දී වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕනේ. ඊට අමතරව අධික ලෙස සීනි අඩු වෙන ඒ වගේ කොලෙස්ටරෝල් අඩු රෝගී තත්ත්වයන් වල ඉන්නවනේ. ඒ අයත් මේක ලබා ගන්න ආහාරයක් විදිහට ගන්න එපා. සෙම සීනි මද සීනි කට්ටිය කියන්නේ සීනි මට්ටම පහළ බහැලා නිතරම තිබෙන රෝගී තත්ත්වයන් තියෙන කට්ටිය ආහාරයට ගන්න එපා. ඊටාම සුදුසුයි මේක සම්බෝලයක් විදිහට ගන්නවා නම් මේ විදිහට හදාගත්තම මොකද්ද මේ කොළ වර්ගය කියලා මේ විදිහට හදාගත්තම කියන්න බෑ. හොඳට අතින් පොඩි කරගන්න අතවදගෙන එතකොට තමයි මේකේ රස හොඳට පොඩි උන් තරමට. ඊට පස්සේ අපි සූදානම් මේක මේ විදිහට කරලා පේනවනේ ඔබට පෙනුම මේක කාටවත් තෙඹුකොළ සම්බෝලය කියලා කියන්න බෑ. සෞඛ්‍ය වාසි ගොඩක් තියෙන ශාකයක් දිනපතා රසවත් සලාදයක් විදිහට මේ විදිහට එකතු කරගන්න ඔබේ කෑම මේසෙට හොඳට රසය ගුණය ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂිත පැත්ත සියල්ල තිබෙනවා. මුලදී කතා කරා වගේ දියවැඩියා රෝගින් කොලෙස්ටරෝල් රෝගින් සමය රෝග සඳහා දැවිලි සහ වේදනාව ඒ වගේම ප්‍රතිසත්ත්වීකරණ පද්ධතිය ආහාර දිරවීම ආම්ලිකතාවය තියෙන රෝගින්ට පන් රෝග තියෙන රෝගින්ට සියලු දිනාටම ගුණයි. අපි ලබන සතියේ කතා කරන මේ වගේම තවත් දේශීය වගා නොකළ ආහාරයක් පිළිබඳව මේකට තෙල් පොහොර වස විස මුකුත් නැති ඉඳ අපි වගා නොකළ ආහාරයක් කියලා කියනවා. එහෙමනම් ලබන සතිය හමු වෙමු. ඔබට සුබ දවසක් දීර්ඝායු වේවා.